නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස එවං උත්තේ වේලුද්්වාරේයකා බ්‍රහ්මන ගහපතිකා භගවන්තං ඒතදවෝචුං අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සයතාපි භෝගෝතම නිගුචිතං වා උක්ඛුච්ඡේය පටිච්චන්නං වා විවරේය මූලහස්සවා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතංගේ පානුපේතේ සරණං ගතේති සාදු සාදු සාදු. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක මුතුනි, අද දිනෙත් අපි ආර්ය ශ්‍රාවක මගේ 18 වෙනි සූත්‍ර දේශනාව ලෙස අද වේලුද්්වාරේයක සූත්‍රය තමයි අද දවසේ දේශනා කරන්නට නැත්නම් අපි විග්‍රහ කළා. මේ පිළිබඳ එයින් ඇති හරයක් තියෙනවා නම් ඒක අපේ ජීවිතයට එකතු පහදු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ කටයුතු කරන්න. ඊට ප්‍රථම අපි හැම මොහොතකම අපේ සෝතාපට්ටි සංයුත්ත මාර්ගයේ ගමන් කරනකොට මේ සත්පුරුෂ සේවනයේ ශ්‍රී සද්ධර්මයේ යෝනිසෝ මනස්කාරය කියන එක. දැන් අපි මුලින්දලා ඉගෙනගත්තු කරුණු කාරණා නැත්නම් අපි දේශනා කරපු අධ්‍යයනය කරපු කරුණු කාරණා නැවත නැවත අපි සිහි කැඳව ගන්නට ඕනේ. ශාසනය ගලාගෙන යන රටාව අපි දේශනා කරා. ඒ වගේම පළවෙනි සූත්‍රයේදී ඊළඟට අපි මහෝපදේශ 4 ඊළඟ ආයාචමාන සූත්‍ර, ඒ වගේම අපි රාජ සූත්‍රය, බ්‍රහ්මචර්ය යෝගද සූත්‍රය, ඒ වගේම දීඝා උපාසක පිළිබඳව, ඒ වගේම පඨම සාරිපුත්ත සූත්‍රය, ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය, ඒ අවස්ථාවේදී අපි එකට අදාළ කතා කරන්න යෙදුනා සත්පුරුෂ සූත්‍ර 6ක්. පළවෙනි සත්පුරුෂ සූත්‍රය, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි වශයෙන් මේ වගේ අන්තර්ගත ඒ සූත්‍රات එක්ක අපි බලන්නට ඕන. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපි මේ දක්වා ආපු ගමනේදී ඒ ඉගෙනගත්ත දේවල්, අධ්‍යයනය කරපු දේවල් පිළිබඳ හොඳ ආවර්ජනාවක් තියෙන්න ඕන. එතකොට එම්මම අපි ගිය සූත්‍රයේදී තපති සූත්‍රයේ මේ වඩු දෙන්නෙක් ගැන දේශනා කරන්නට යෙදුණා. අද වේලුද්්වාරේයක සූත්‍රය තුළදී මේ නැත්නම් ගැහැවියන්, මේ වේලුද්්වාර ගමේ හිටපු ගැහැවියෝ කියලා කියන්නේ ගෘහපතියෝ උදෙසා දේශනා කරන්නට යෙදුණු ලස්සන සූත්‍ර දේශනාවක්. මේක මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්ම විලාසයක් තියෙනවා. අනේක පරයායන ධම්මෝ දේශන පකවසිතෝ. නොඑක ආකාරයෙන් මේ ධර්මයේ දේශනා කරනවා. ඒකට අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්තු දහම් කරුණු කාරණාව මුලට තිබුණා. මොකද්ද? සිව් දහමේ බුද්ධිය වෙච්ච ප්‍රසාදේ, ධම්මයේ වෙච්ච ප්‍රසංගයේ වෙච්ච ප්‍රසාදේ, ආරිකාන්ත සීලය. මේ වේලුද්්වාරේ සූත්‍රයට එනකොට මේ ආරිකාන්ත සීලයට එන හැටි ගැන මුලින් දේශනාවක් කරලා තියෙනවා. ඒ ආරිකාන්ත සීලය තුලින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ සංගයක් දකින්න. ඒකෙදි මුලින්ම අපිට මේ වගේ සඳහන් කරලා තියෙනවා. එක්කලක භාග්‍යවතුන් වහන්සේ කොසල් දනව්වේ මහත් භික්ෂුන් සමග චාරිකාවේ හැසිරෙනසේ. කොසල් දනු වැස්සන්ගේ වේලුද්්වාර නම් බමුණු ගමෙත පැමිණිසේක. ඔන්න අපි හැමෝටම වටින එකක් මේ බමුණු ගම. තම බ්‍රහ්මණ ගමකට තමයි වේලුද්්වාර වැසි බමුණු ගැහැවියෝ. මේ බමුණු ගැහැවියෝ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ, මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ගොයම් ගොත් ඇති බවත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ මහත් භික්ෂුන් සමග කොසල් දනව්වේ චාරිකාවේ හැසිරෙනසේ. වේලුද්්වාර නුවරට පිළිවෙලින් පැමිණිසේක. එතකොට මේ නගරයකට එනකොට පිළිවෙලින් තමයි එන්නේ. අපිළිවෙලට එන්නේ නැහැ නේද? සංඝයා පිළිවෙලක් තියෙනවා නම් ඒ පිළිවෙලට තමයි භාග්‍යවතුන් වහන්සේ පෙරටු කරගෙන එන්නේ. ඒ බවත් ගෞතමයන්ගේ
මේ බඳු කලන කිතු සදෙක් උස්ස පැන මේ වගේ කල්යාණ කීර්ති සද්ධයක් උස්ස පැන නැගලලු. උස්ස පැන නැග කියන්නේ බොහෝ පැතිරලා ගිහිල්ලා තිබුණා. ඒ භාග්‍යවත් වූ මේ කරුණ ආරිහත්ත්‍ය සම්‍යක් සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදෝහ අනුත්තර පුරුෂ ධම්මසාරථි දෙවියන් ශාස්ත්‍ර බුද්ධ භගවත්යයි ඕන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත මහාන බමුණන් සහිත මේ දෙව් මිනිසුන් සහිත ප්‍රජාව තුමු විශේෂින් දැන පසක් කොට පවසනසේක. නබාගතන හංසේ පිළිබඳ මේ විදිහට සබ්දයක් නැත්නම් කීර්ති සද්දයක් තිනොලේ භාග්‍යතුන් වහන්සේ අරිහත්ත්‍ය සම්‍යක් සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරථි සත්තාදේව බුද්ධ භගවත්ය. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ දෙවියන් මරුන් සහිත බඹුන් සහිත මහාන බමුණන් සහිත මේ ලොව දෙවි මිනිසුන් සහිත ප්‍රජාව මේ සියලු ප්‍රජාව තුමු විශේෂින් දැන පසක් කොට පවසනසේක. තමා තුලින්ම දැකලා ඒක පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට පවසනසේක. බලන්න ඒ ටික දැක්කේ කා තුලින්ද? දෙවියෝ නැත්තම් බ්‍රාහ්මියෝ මාරුන් නේද? මේ හැම දෙයක්ම දැක්ක කා තුලින්ද? තමා තුලින්. එදා බෝධි මූලයේදී පුබේ නිවාසානුස්සති ඥානය ත්‍රිවිද්‍යාව එකක් වෙන චතුප්පපාත ඥානය මේ දෙක පාදක කරගෙන තමයි මේ ආසවක්ෂය කළ මේ ධර්ම මාර්ගය අවබෝධ කරගත්තේ. ඒතකොට තමා තුලින්මයි දැක්කේ. අපිත් හැම වෙලාවෙම නිතරම හැම දිනාටම කියලා දෙන දෙයක් තමයි අපි මේ දකින දේවල් පිළිබඳ සම්මා දිට්ඨියෙන් කොහොමද දකින්නේ කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන එක තමා තුලින්ම දකින්න කියන එක. අපි හිතමු නිතරම පේන සත්තු තමයි හරක් බල්ලෝ ඔය පූසෝ මේ වගේ අය. එතකොට අද සමාජ මාධ්‍ය තුලත් බොහෝ දුරට මේ සත්තුන්ගේ හොරතල් කරන ඒකාකාරී දේවල් පෙන්වන දේවල් තියෙනවා. ඉතින් අපිට බලන්නට ඕනේ මේ සත්තු ඒ විදිහටම දැක්කොත් අපි මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වෙනවා. පූසික පූසා විදිහටම දැක්කොත් මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් පූසා දකින්න ඕන අපායේ සතෙක්. එතකොට ඒ අපායට යන්න කර්ම කරපු ඒවා තියෙනවා. ඒ කර්ම කළ තමයි අපායට ගියේ. එහෙම දැක්කොත් තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීවායම සති සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පුළුවන්. නැත්නම් අපි හැමදාම මේ ඇත්ත එක්ක සසරේ එකට මොකද සීලබ්‍රත වශයෙන් සසරේ මුලාවට යන්න වෙනවා. ඒකත් දකින්න ඕන තව ගැඹුරට යන තමා තුළින්මයි. තමනුත් සසරේ මේ වගේ හිටියා කියන එක අතීත රූපයක් වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. රූපය අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුඛම හීන ප්‍රනීත දුර ළඟ කියලා බෙදා දක්වලා තියෙනවා 11 ආකාරයකින් බලන්නට. එතකොට ඒවා අපි අහන දේවල් භාවිතා බහුලී කතා කරේ නැත්නම් අපි ආර්ය මාර්ගයෙන් ඈත් වෙනවා. අපි දැන් යම් තාක් දුරට අපි තපති සූත්‍රයේමුත් පැහැදිලි කළා බුදුරයන් වහන්සේගෙන් ඈත් වෙන්නේ කොහොමද ලං වෙන්නේ කොහොමද කියලා. අපි බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙනවා සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වැරදි කාමසිනේ බොරු සුරා පානය කරනවා නම් ඒ වගේම ඒවා නොකරනවා නම් භාග්‍යවතුන් වහන්සේ සමීප වෙනවා. ඒ සමීප වෙලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දැකපු ආකාරයම අමා දිට්ඨිය යහපත් දැකපු ආකාරය තමා තුළින්ම අන්න අපටත් දකින්න පුළුවන් නම් අපි තවත් භාග්‍යවතුන් වහන්සේට ලං වෙනවා. අපාය දොරට වැහිලා යන බව පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාම දක්ෂ වෙන්නට ඕන ආන්තෙන්නට ඉන්නේ. ඉතින් පෙන්වලා දෙනවා තුමු වෙසසින් දැන පසක් කොට පවසන ඕන් වහන්සේ මුල කලනෝ මැද කලනෝ අවසන කලනෝ අරුත් සහිත ව්‍යංජන සහිත හුදෙක් පිළිපින් පිරිසුදු බඹසර පවන්ස. එබඳු රහතුන්ගේ දැක්ම යහපත්. එතකොට ආදි කල්යාණේ මජ්ජ කල්යාණේ පරිවස කල්යාණේ අර්ථ සහිත ව්‍යංජන සහිත මුල මැදාග මනාලිස දේශනා කරපු ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මුල් කලන වෙන්න ඕන. මුල් ටිකත් මොකද මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වශයෙන් අපි මුල පෙන්නලා දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දැක්ක දෙයක් තියෙනවා නම් මූලික හරයක් ඒ ටික අපි මැද කියන්නේ මොකද්ද කියන එක මධ්‍යම ප්‍රතිපදාවට එන හැටි. අග එතකොට අපිට පුළුවන් වෙනවා මේ සසර දුකින් නිදහස් වෙන තැනක් බවට හදා ගන්නට. ඒ නිසා තමා තුළින්මයි දකින්න ඕනේ. ඒ සඳහා අපි නොඑක ආකාරී බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනා බොහොමයක් දැන් අපි දේශනා කළා කියලා දීලා තියෙනවා. නමුත් මේවට එන අය බොහොම අඩුයි. මොකද අර ධර්ම විනය සූත්‍රයෙන් පිට දේවල් තමයි බොහෝ දුරට ඇසුරු කරන්න අහන්න යන්නේ.
ඒක තම තමන් ප්‍රඥාවෙන් දැනගත යුතුයි. මේකයි මේ අපි සෝතාපට්ටි සංයුත්තයක් මුද්‍රණය කළත් තම තමන්ට දකින්න දේශනා කරන්න දැන් බලා ගන්න දේශනා තුලින් දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ මුලැමැදාග මනානස දේශනා කරපු ධර්මයේ අපි අවශ්‍ය විදිහට තේරුම් අරගන්නට ඕන. තමන්ගේ නිර්වාණගාමී මාර්ගයට යනකොට මුලදී තියෙන්නේ මේ නීවරණ පහෙන් මුලදී මොකක්ද දුරු කරගන්න ඕන කියන එක තියෙනවානේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ඒවා. එතකොට මෙන්න මේකෙදී අපි මොකද්ද දුරු කරගන්න ඕන කියන එක මාර්ග ප්‍රතිවික්ෂාවෙන් අපි පෙන්නලා දීලා තියෙනවා. ඒකට ඒ සඳහා තමයි මාර්ග ප්‍රතිවික්ෂාවට එන්නට ඕන වෙන්නේ. මාර්ග ප්‍රතිවික්ෂාවේ තියෙනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්‍රත, පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේ ආකාරයෙන් දස සංයෝජන ධර්ම ටිකක්. ඒ නිසා මේ ධර්මයත් එක්කම අපි මේ ටික අවබෝධ කරගන්න ඕනේ. එතකොට සක්කාය සොකීය දැක්මක් තියෙනවනම් මේ රූපය පිළිබඳ පිරිසිදු දැක්මක් අපිට ඇති වෙන්නට ඕන. රූපය පිරිසිදු දකින්න තමයි රූපයේ මුලැමැදාක බලන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවද නැද්ද කියන එකත් ඒ වගේම බාහිර රූප පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ගැන අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරගන්නට ඕනේ. ඉතින් ඉක්බිති වේලුද්දාර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක වුණ වන්දනා කළ මොකුත් නොකිය එකත් පසක ඉන්නවා. ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු නේද? හිනා වෙලා සතුටු වෙනවා. සතුටු වේතු සිහි කටයුතු කතාවකට නෙමෙයි එකත් පසක. සමහර අය මම හඳුන්වලා දෙනවා කවුද කියලා. එතකොට දානි දීපුවාගෙන මේ සීලය පිළිබඳ කටයුතු කතා කරලා දෙතිස් කතා වලින් තොරව දස කතාවෙන් යුතු බුදු කෙනෙක් සමග දානවා දෙතිස් කතා වලට නොවන බව. එතකොට අල්පීච්ඡ කතා, සන්තුට්ටි කතා, සංසංග කතා, පවිවේක, විරියාරම්භ කතා, සීල සමාධි ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන කියන මෙන්න මේ කතා මතක තියාගන්න ඕන. එකත් පසක උන්නේ. ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පසක වන්දනා කරන එකත් පසක. ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ නම් ගොත් අස්වා එකත් පසක උන්නේ. ඇතම් කෙනෙක් මුවින් නොබැන එකත් පසක උන්නේ. මුවින් නොබැන කියලා කියන්නේ බයිනවා කියන එකක් නෙවෙයි. මොකුත් කතා නොකර එකත් පසු. එකත් පසු වුන් වේලුද්දාර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලහ. බවත් ගෞතමින් අපි දරුවන්ගෙන් හක වූ යහන්නි විසෙන්නෝ, සිනිදු සඳුන් ගල්වන්නෝ, මල් ගඳ වෙලොන් දරන්නෝ, රන් රිදී ඉවසන්නෝ, කාබෝ මරණින් මතු සුගති සංගලවට පැමිණෙන්නෝ. මෙබඳු කාම ඇත්තෝ, මෙබඳු ඡන්ද ඇත්තෝ, මෙබඳු අදහස් ඇත්තෝ වම් යම්සේ අපි දරුවන්ගෙන් හක වූ යහන්නි වසන්නෝ, සිහිල් සඳුන් ගල්වන්නමු, මල් ගඳ විලවුන් දරන්නමු, රන් රිදී ඉවසන්නමු, කාබෝ මරණින් මතු සුගති සංගලවට පැමිණෙන්නෝ නම් මෙබඳු කාම ඇති, මෙබඳු ඡන්ද ඇති, මෙබඳු අදහස් ඇති ඒ අපට බවත් ගෞතමයන් වහන්සේ එසේ දහම් දෙසනසේක්වා. ඒකට මෙන්න පෙන්නලා දීලා තියෙනවා. දැන් ඔය අපේ ලොකු දේවල් වලට යනකොට මෙන්න පෙන්නනවා වේලුද්දාර බමුණු ගැහැවියෝ කියන අපි කවුද දරුවන්ගේ හක වෙලා ඉන්නවලු. හක වෙනවා කියලා කියන්නේ මොකද්ද මේ? හැකිලෙනවා. දරුවෝ නිසා නොයේකුත් ආකාරයෙන් අපට දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවා. ඒ දරුවන්ට මුලදී දරුවෝ පෝෂණය කරන්න තියෙනවා. දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය දෙන ඒවා, දරුවන්ගේ කටයුතු හොයලා බලන ඒවා, බෙහෙත් වුණාම ඒ වරන් දෙන ඒවා, ඒ වගේම මේ දරුවන්ගෙන් එන නොයේක් දුක් ගැහැට විඳින ඒවා, මේ හැම එකකින්ම මොකද වෙලා තියෙන දරුවෝ නිසා හක වෙනවා කියන සමහර දෙමාපියෝ ඉන්නවා. අපි දැකලා තියෙනවා දරුවෝ නිසා බොහෝ දුක් විඳලා එක තැනකට වෙලා ඉන්නේ. එක තැනකට වෙලා කිසි හවුහරණක් නැතුව ඉන්නේ. ඉතින් ඒ වගේ නොයෙක් දුක්ඛම් කටුළු විඳින අද සමාජේ නම් බොහෝයි. සමහර අය අපිට දැකලා තියෙන තැන් තියෙනවා. ඉතින් ඒ අය බොහෝම දුකටපත් වෙලා ඉන්න තැන් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම කියනවා දරුවන් හකු යහන්නි වෙසෙන්නු අපි ඇඳන් වල ගෙවල් වල වාසය කරන රන් රිදී ඉවසන මුලමිදල් ඉවසන ඒ වගේම සිනිදු සඳුන් ගල්වන්නු ඒ වගේම මේක ආකාරයේ මල් ගඳ විලවුන් දරන රන් රිදී ඉවසන්නු. එතකොට මේ මුලමුදල් පරිහරණය කරන මෙන්න මේ වගේ අය කාලා බීලා මරණින් මතු සුගති සංගලවට වෙනින්නවා. සුගති සංගලවට පැමිණෙනවා. සුගතියට. සුගති කියලා කියන දෙවියොත් මේ
මනුස්ස ලෝකෙටත්. මොකද මාර්ගඵලයක් ලබන්න පුළුවන් ඉන්නේ මේ මනුස්ස ලෝකෙට ආවොත්. ඉතින් ඒකෙදි පෙන්නලා දීලා තියෙනවා අපේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය අපි බෝධිසත්වයන් වහන්සේගේ මව් තුමිය ඉපදුනේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය රාජයෙක් වෙලා. ඉතින් ඒ තෙන්දි පමණයි දිව්‍ය ලෝකයේදී මාර්ගඵලයකට එන්න පුළුවන් තැනක් පෙන්නලා දීලා තියෙන අය මේ මනුස්ස ලෝකයේ තමයි මේ අවබෝධයට පත් කරගන්න පුළුවන් තැන් තියෙන්නේ. වෙනත් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ සුගති සංගලවට කියලා කියන්නේ මොකද්ද? මේ පැවිදි භූමියකට එක්ක උපාසක භූමියකට එන්න පුළුවන් මේ සතර පාදුකින් නිදහස් වෙන්න පුළුවන් තැනක් ගැනයි මෙතන පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මෙවදු කාමයත්තු මෙවදු ඡන්දයත්තු එතන කාමයන් තියෙනවා නේද? කාමච්ඡන්දය තියෙනවා. මෙවදු අදහසයත්තු මෙවැනි අදහස් තියෙන අය ඉන්නේ. යම්සේ අපි දරුවන්ගෙන් හකවු මෙන්න මේ විදිහට හක වෙලා යහන් නිවසන සිසිල් ගඳුන් සඳුන් ගල්වන්නමු මල් ගඳ වින් දරන්නමු රන් දීවසන්නමු කාබෝ මරණින් මතු සුගති සංගලවට පැමිණුණම්. මෙබඳු කාම ඇති මෙබඳු ඡන්ද ඇති මෙබඳු අදහස් ඇති අපට බවත් ගෞතම එසේ දහම් දේශනසි. එහෙනම් ආන් එහෙම දහමක් දේශනා කරන්නයි කියලා තියෙනවා. ඉතින් අපි දැක්කා නොයේක් තැන්වලදී මේ ටික තේරුම් නොගෙන සමහරලාට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්නේ ස්වාමීන් වහන්සේලා දෙතුන් දෙනෙක් නැත්නම් කීප දෙනෙක් ගිහි අය ඉන්න පුළුවන් වෙනවා. විශාල ප්‍රමාණයක් දහස් ගණන්. එතකොට ආන්ගේ අවස්ථාවවලදී මේ ඔක්කොටම පොදුවේ දේශනා කරන්න පුළුවන් ධර්මයක් තියෙනවා. ඒමා නොකර අපි අර අපේ අදාද සමාජයේ ගැඹුරු ඒවට ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතනයි ගැඹුරු තියෙන්නේ කියලා දන්නේ නැහැ සමහර අය. මේ ටික දැනගන්න එකම තමයි අවබෝධයටපත් වෙන්න පුළුවන් ඉන්නේ. එහෙම ධර්මයේ දේශනා නොකරපුවාම ඒ නැත්නම් භාග්‍යතුන් වහන්සේ යම් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන දේවල් තියෙනවා. ඉදිරි ශාසන සඳහා ගුණ පුරණයට දේශනා කරපු ධර්මයේ තියෙනවා. ඒවා ඔක්කොම අද දීලා මොකද වෙලා තියෙන්නේ? මේ සූත්‍ර 17000 කියලා කියන්නේ 10705ක් පමණ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ රෝගීන්ට දීපු ලෙඩ. සමහර අය ඉන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ භවයේම ලෙඩ සුව කරගන්න. සමහර ඊළඟ භවයේ සුව කරගන්න ඉන්නවා. එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ ලෙඩ සුව කරගන්න අය ඉන්නවා. තව ඊටත් එහා ගිහිල්ලා ලෙඩ සුව කරගන්න අයත් ඉන්නවා. බෝධිසත්වයන් වහන්සේලා, ඒ වගේම මහරහතන් වහන්සේ, රහත් මෙහෙණින් වහන්සේලා, උපාසක උපාසිකාවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දැනගන්නට ඕන මේ අපි මේ කතා කරන ධර්මයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයට එන ආකාරය නිවනට යන ආකාරයයි මේ සෝතාපට්ටි සංයුත්තේ තුලින් පෙන්වලා දීලා ඒක තුල ඉදිරියට ගමන් කරන හැටයි අපි මේ දේශනාව තුලින් කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ගැහැවි තමා එළවා දැක්වීමට ඇති දහම් ණයත් අපට දේශනා කරන. ඒ ආසාව මනවින් මෙනෙහි කරව කියන්නේ තමා එළවා දකින්න. තමා තුලින් දකින්න පුළුවන් ධර්මයක් දේශනා කරන ඒ අසව මනවින් මෙනෙහි කරව. අන යෝනිසෝ මනසිකාරය නේද? නිතර මෙනෙහි කරන්න කියන්නේ. භවත්නි එසේ වේලුද්ධාර බවුණු ගැහැවිව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්නේ නැසෝ. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේ කින්දී පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. ගැහැවියනි තමා එළවා දැක්කම. තමා තුලින් දකින්න බුද්ධහම් ණය කවරේදයක් ගැහැවියනි මෙහි ආර්ය ශ්‍රාවකමී අන්න ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට මෙසේ නුවණින් සලකා බලයි. යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වන කැමැත්තෙමි, නොමෙරෙනු කැමැත්තෙමි, සුව කැමැත්තෙමි, දුකට පිළිකුල් කරන්නෙක් වෙමි. යමෙක් ජීවත් වන කැමැති, නොමෙරෙනු කැමැති, සුව කැමැති, දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රියමනාප නොවන්නේය. යම් කෙනෙක් කල්පනා කරලා බලන්න කියලා තියෙන කොහොමද තමා තුලින් දකින්න පුළුවන්. තමාට කවුරු හරි තමන්ව මරන්න දිනව නම් දුකටපත් කරනවා නම් ඒකට කවුරුත් කැමති නැහැ. කුරා කූඹියා පවා තමන්ගේ ජීවිතයට ආශා කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රියමනාප ජීවිතේ කවුරු හරි තමන්ගෙන් වෙන් කරන්න නැත්නම් විනාශ කරන්න හදනවා නම් ඒකට කවුරුවක් කැමති නැහැ. මමද ජීවත් වෙනු කැමති, නොමෙරෙනු කැමති, සුව කැමති, දුකට පිළිකුල් කරන මෙරමා දිවියෙන් තොර කරන්නේ නම් මෙරමහට දෙය අප්‍රියමනාප වන්නේ. තමා හිම
තමන්ගේ ජීවිතයට කැමති වගේම තමයි අන් අයත් ඒ තමන්ගේ ජීවිතවලට කැමැත්ත තියෙන එක. අපි දැන් පුඩා කුරා කූඹියෙක් පවා තමන්ගේ ජීවිතයට අප්‍රිය කරන්නේ. එයා ඒකට කැමති. එයාගේ චූටි හරි අඬුවක් කැඩෙනවට යට ඒක දුකක් බවට පත් වෙනවා. ඉතින් අපිත් බලන්න අපිට කවුරු හරි මේ ශරීරයට හිරිහැර කරනවා නම් තලන්න ගහන්න පෙලන්න දෙනවා නම් ඒවා අපි කැමති නැති දේවල්. එහෙනම් අනිත් අයටත් ඒක කැමති නොවන දෙයක්. මෙරමා කියලා කියන්නේ අනිත් අයද. යම් මේ දහමෙක් මට අප්‍රියමනාප නම් මෙරමා හටද අනිත් අයට දේ දහම අප්‍රියමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රියමනාප නම් කෙසේ මම මෙරමා අනිත් අයත් ඒ දහම සමග යොදන්නේ නේද? ඒකට අනිත් අයට කොහොමද ඒක කියලා දෙන්නේ? සත්තු මරන්න නේද? මේ ප්‍රාණඝාතය කරන්න කියලා. හිතේ මේ මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. සතුන් මෙරීමෙන් තමාත් වළකිනවා. අන් අයත් මෙරමාත් පණිවායෙන් වෙන්වීමේ සමාදන් අනිත් අයටත් මරන්න එපා කියලා දෙනවා. සමාදන් කරවනවා. පණිවායෙන් වෙන්වීමේ ගුණක් කියයි. පාණාතිපාතයෙන් වෙන්වීමම ලැබෙන ගුණ ආස්වාද ආදීනව නිස්සරණයට නැහැටි පෙන්ලා දෙනවා. එතකොට පාණාතිපාතා කරපුවම මොකද ඒ ආකාරයටම Tamanට සසරේ දුක් විඳින්න වෙන ආකාරය භාග්‍යතුන් හසේ පෙන්ලා දීලා තියෙන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එහෙම නැත්නම් චතුප්පපාත ඥානෙ නැත්නම් විඥාචන සම්පන්න පුදු ගුණය තුලින් තමා තුලින්මයි දැක්කේ. සංසාරේ Taman ඒ වගේ කර්ම කළේ වගේ විපාක විඳින්න හැටි. මෙසේ ඔහුගේ මේ කාය සංවර තුන් කෙලවර පිරිසුදුයි. මේ තුන් කෙලවරක් එතකොට මොකද්ද? තමනුත් වළකිනවා අනිත් අයත් වළක්වනවා. ඒකේ ಗುಣ ටිකක් කියලා දෙනවා නම් මේක තමයි මිත්‍රිකෝටික පාරිශුද්ධිය කියලා කියන්නේ මෙතෙන්දී. ඒ නිසා මෙන්න මේ ආකාරයට මේ පවින් වැළකීමේ පළවෙනි එක මේ අපි දන්නවා කයින් කරන වැරදි ටික දස අකුසලයන් තුළ තියෙන කම්මපත වාරේන පළවෙනි එක තමයි පාණාතිපාතා කියන එක. ඔන්න තමා තුලින්ම දැකලා ඒවා තමන් මොකද කරන්න ඕන? වැළකීමේ ක්‍රියාමාර්ගය පෙන්වලා දීලා තියෙනවා. තමන් කැමති නැහැ තමන්ට යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තොර කරනට අනිත් අයත් ඒකට කැමති නැති බව පෙන්වලා දීලා තියෙනවා. අත්තානං උපමං කත්තානහනීන ගාතේ කියන්නේ ඒක නිසාමයි. තමා උපමාකට අනිත් අයට ගරහන්න ඉපාර ගැරඩියෙක් දැකලා ගැරඩියට දරුවෝ වර හිංසා පීඩනයකට භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා එතෙන්දී ඒ දරුවන්ට ඒ බව පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා. සූත්‍රවලින් මේවා අපිට පෙන්වලා දීලා තියෙන ඒ ආකාරයෙන්. ඒ වගේම ගැහැවිනේ නැම අනිකක්ද කියන්නේ. අරිය සෞතමේ මෙසේ නුවණින් සලකා බලා යමෙක් මාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නේ නම් ඒ මට ප්‍රේමනාප නොවන්නේ. මමත් මෙරාගයි නුදුන් දෙයක් සොරසිතින් ගන්නේ නම් මෙරමාහටද එය අප්‍රියමනාප වන්නේ. යම් මේ දහමක් මට අප්‍රියමනාප වේ නම් මෙරමාහටද මේ දහම අප්‍රියමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රියමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නේ නේද? හේතුව මෙසේ නුවණින් සලකා තෙමේ අයිනාදෙන් සොරකමින් වැළකුණේ වේ. අන් අයත් සොරකමින් වෙන්නේ සමාදන් කරවයි. සොරකන් කිරීමේ තයිනාදෙන් වෙන්නේ ගුණක් කියයි. මෙසේ ඔහුගේ මේ කාය සංවර තුන් කෙලවර වේ. නම් අදින්නාදාන සතු දේවල් තමා සතු කරගන්න යනවා. එතකොට අපි දකින්නට ඕනේ තව කෙනෙක්ගේ දුකක් උයි මේ අපි ගන්න යන්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ යම් දෙයක් නැතුනොත් දුකටපත් වෙනවා. ඒ දුක තමයි අපි ගන්න. ඒක තමනුත් කැමති නෑ අනිත් අයත් කැමති නෑ. ඒ නිසා ආන්ගේ ආකාරයට මෙහි මේ සොරකම් කිරීමත් ත්‍රිකෝටික පාරිශුද්ධිය. එහෙනම් තමන්නේ අනුන්ගේ දේවල් ගන්නෙත් නෑ අනුන්ගේ දේවල් ගන්න කියලා සමාදම් කරවන්නෙත් නෑ. පොඩි කාලේ ඉඳලා දරුවෙකුගේ පවා අනුන්ගේ පැන්සලක්වත් කඩදාසි කොලයක්වත් ගන්න පුරුදු කරන්නේ දෙමව්පියෝ. ඒක තමයි අපි බලන්නේ. එතකොට ඒකේ ගුණක් කියලා දෙන්නේ. එතකොට ඔහු පිළිබඳව කීර්ති શબ્දයක් කියනවා. මොකද දෙවියෝ පවා මේ සීලය රකින්න කෙනා කෙරෙහි ආරක්ෂාව රැකවන්නක් ලබා දෙන බව. ඒකෙම මෙහිදී තුන්වෙනි කාරණාව හැටියට පෙන්වලා දීලා ගැහෙන්නේ නැවත අනිකක්ද කීමේ අරිසම්තමේ මෙසේ නුවණින් සලකා යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණි නම් මට ඒ ප්‍රේමනාප නොවන්නේ. මමත් මෙරමාගේ අන් කෙනෙකුගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණි නම් මෙරමා හෘදය අප්‍රියමනාප වන්නේ. යම් දහමෙක් මට අප්‍රියමනාප වේ නම් මෙරමාහටද අන් අයටද ඒ දහම අප්‍රියමනාප වේ. යම් දහමෙක් මට අප්‍රියමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නේම්දයි. හිතෙම මෙසේ නුවණින් සලකා තෙමේත් කාමයේ මිසහතරින් වැළකුණේ වේ. මෙරමාත් කාමයේ මිසහතරින් වෙන්වීමේ සමාදන් කරවයි. කාමයේ මිසහතරින් වෙන්වීමේ ගුණක් කියයි. මෙසේ ඔහුගේ කාය සංවරය තුන් කෙලවර පිරිසුදු වේ. මේ ලෝකේ කිසි කෙනෙක් කැමති නැහැ තමන්
නේද? තමන්ගේ ස්වාමි දිනේ තව කෙනෙක් සමග හැසිරීමට වෙනවට කැමති නැහැ. ඒ කිසි කෙනෙක් අනේ වැරදි කාම සේවනය කෙරෙහි කැමති නැහැ. එහෙනම් ඒක තමන්ටත් අප්‍රිය අනිත් අයටත් අප්‍රිය ධමයක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා තමනුත් වැළකීලා අනිත් අයත් ඒ තුළ සමාදාන් කරලා ඒකේ ගුණක් කියන්න ඕනේ. වැරදි කාම සේවනය කරපුවාම අපි දන්නවා දැන් මේ ක්ලීඩ රෝග හැදිලා නොඒක ආකාරයෙන් මේ ජීවත් වෙලා ඉන්න කාලයේදීම දුක්ඛිත තත්ත්වයන්ටපත් වෙන බවත් ඊළඟ මරණින් මත්තේ ගිහිල්ලා ඉපදෙන තැන් පිළිබඳවත් බුදුහාමුදුරු දේශනා කරලා තිනවා. අපාගත වෙලා තිරිසන් අපාවල තිරිසන් සත්තු වෙලා බොහෝ දුක් විඳින ආකාරය. ඒ වගේම මේක තව පෙන්නනවා ගැහැවෙන්නේ තන එකක් දෙකම අරසවත මෙසේ නෝනින් සල්කා යමෙක් මුසාවායින් මාගේ අරුත් බින්දින්නේ නම් මට අප්‍රියමනාප නොවන්නේ මමත් මුසාවෙන් මෙරමාගේ අරුත් බින්දින්නේ නම් මෙරමාට දේ අප්‍රියමනාප වන්නේ. ඔන්න බොරු කියනවා නම් තමන් බොරු කියලා රවට්ටනවා නම් අපි කැමති නෑ. ඒ වගේම අනිත් අය කැමති නෑ බොරු කියලා තව කෙනෙක් රවට්ටනවා නම්. ඒ නිසා මෙන්න මේ බොරු කීමෙන් වැළකීම මෙතෙන්දි පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා තමන් බොරු කියන්නත් හොඳ නෑ. අනිත් අය බොරු කියන්නේ සමාදම් කරවන්නත් හොඳ නෑ. මම පොඩි කාලේ ඉඳලම දරුවෝ සමහරලාට ඉස්කෝලේ යන්න බැරි වුණාම ඒකට බොරු කියන්න යනවා. එතකොට මේ පිළිබඳ බොරු නොකිය ඉන්න පොඩි කාලේ ඉඳලම පුරුදු කරවන්න ඕනේ. නේද? ගෙදර දෙයක් තියාගෙන නැහැ කියනවා නම් ඒවා බොරුවට බවට පත් වෙන නිසා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ බොරුව කියන එක තරම් ලෝකේ භයානක දෙයක් නැති බව පෙන්නලා දෙනවා. බොරු කියන කෙනාට නොකරන්න බැරි පාපයක් නැති බව පෙන්නලා දෙනවා. ඒ නිසා අපි බොරුවේ සුළු තැනින්ම චූටි තැන ඉඳලම හදාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේකේ ත්‍රිකෝටික පාරිශුද්ධියට එන්න තමනුත් වලකින්න ඕන අනිත් අයත් එකෙන් වලක්වන්න ඕන. ඒකේ ගුණක් කියන්න බුදු කියපුවාම මොකද වෙන්නේ? ඔය බොරු කියන අයගේ තමයි බොනාදුරට හරියට කතා කරන්න බැරි සසරේ දෝෂයන් පවත් වෙලා ඉන්න බව පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා ඒවා අපි සූත්‍ර දේශනාවලදී උදාහරණ සහිත අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගැහැවින අනිකක් දෙකීමේ අර සම්මිසීන වලින් සලකවලා යමෙක් රළු වදන් කියනට නැත්නම් පරුස වචන කියනවට කවුරුත් කැමති නෑ. තමන් අනුන්ට කියනවට ඒ අයත් කැමති නෑ. එහෙනම් අපි යන්නේ ආකාරයට මේ රළු වදන් කියන එක පරුස වචන කියන එකත් මොකද කරන්න ඕන? තමා තුළින්ම දැකලා අන් අයත් ඒ තුළ සමාදන් කරන තමත් වැළකීලා ඒකේ ගුණ කියන්නත් ඕන. රළු වදන් කියපුවම රළු වෙනකොට මොකද වෙන්නේ? නිතරම අර මෘදු ගතිය නැති වෙලා යනවා. එතකොට ඒ රූප ස්වභාවය පවා වෙනස් වෙලා යන හැටි පෙන්නලා දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සසර පුරාවටම තිබුණේ මොකද්ද? සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනම්. ඒකයි දෙවියන් බ්‍රහ්මයන්ට පවා ප්‍රිය ආකාරයට ප්‍රිය රූපයක් හදාගෙන තිබුණේ. ඒ නිසා අපි කොච්චර මේ රූපය ලස්සන කරන්න ගියත් ලස්සන නොවන හේතු තියෙනවා. මොකද්ද? මෙන්න මේ රළු වචන කියනවා නම් බොරු කියනවා නම් මෙන්න මේ වගේ මේ රූපේ වෙනස් වෙන හැටිත් පෙන්නලා දෙලා තියෙනවා. ඒ වගේම පෙන්නලා දෙනවා මොකද්ද? හිස් වචන කතා කරනවා නම් සමහර අය තොරතෝංචියක් නැතුව හිස් වචන කතා කරනවා. Tamanටත් වැඩක් නෑ අනුන්ටත් වැඩ නෑ. ලෝකයේ තියෙන දෙතිස් කතාම කර ඉන්නවා. ඒ තුලින් Tamanටත් අනර්ථයක් අනිත් අයටත් අනර්ථයක් වෙනවා. අපි සසර පුරාවට කොච්චර දේවල් මන් දෙතිස් කතා කරාද? එහෙනම් අපි අර කියපු දස කතාවක් තුල දාන කතාවක්, සීල කතාවක්, ස්වර්ග කතාවක්, කාමයන්ගේ ආදීනවයන් නේද? ඒ අල්පීච්ඡතාවය පිළිබඳ, සීලය පිළිබඳ, දානය පිළිබඳ, සමාධිය, ප්‍රඥාව පිළිබඳ, විමුක්තිය, මේ අපායෙන් නිදහස් වෙන්නේ කොහොමද? නිදහස් වීමේ මාර්ගය මොකක්ද? විමුක්ති ඥාන දර්ශන. මේ වගේ මෙන්න මේ දස කතාව තුළ ඉන්න කියන එක බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් කැමති නෑ අපි හැමදෙනාම නැත්නම් මේ හිස් වචන කතා කර ඉන්න එකට. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන කෙනෙකුට අන්නේ ධර්ම මාර්ගය තුළ ඒකයි අපි බුද්ධානුස්සතියක් වැනි කමඨහනක් ධම්මානුසංගානුස්සතිය. එතකොට අයත් එක්ක මේවා කතා කරන්නත් පුළුවන් වෙනවා. එතකොට ඒවට අකමැති නම් ඒගොල්ලෝ මොකද වෙන්නේ? අතහැරලා යනවා යන්නට. එතකොට Tamanට සැපයක්මයි ලැබෙන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ කය වචනේ දෙක සංවර කරගන්න ආකාරය තමයි මේකෙදී අපිට පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කන්දාරහත් සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න සුගත ලෝක විද්‍යානුත්තර පුරිස ධම්මසාර සත්තාදී වන බුද්ධ භගවත්යයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදිමින් යුතුය. ධර්මයේ ස්වාකාතේ සම්දිත්තිකා කාලිකේහි පස්සිකෝපනායකේ නොනැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයයි. ධර්මයේ කෙරෙහි ගුණ දැන පැහැදිමින් යුතුය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංගතේ මේ
සුපටිපන්නේ උජුපටිපන්නේ ඥායපටිපන්නේ සාමිච්චපටිපන්නේ ආහුනේ පාහුනේ දක්ඛිනේ අංජලිකරණේ ලෝකයට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ සංඝයා කෙරෙහි ගුණ දෙන පැහැදීමේ යුතුය. අඛණ්ඩ වූ අජිද්ද වූ අසබල වූ අකම්මාසෝ පුඤ්ඤස්සෝ විඤ්ඤම් ප්‍රසස්සෝ අපරාමර්ථෝ සමාධි සංවත්තනිකෝ ආරිකාන්ත සීලෙන් සමන්නාගත වෙයි. මෙන්න මේ අර සිව් දහම නැවතත් මෙතෙන්දි පෙන්නලා දීලා තියෙන ගැහැවිනි අරිසෞතමේ යම් කාලක මේ සද්ධාමින් යුතු වේද කැමැති යුතු මේ සිව් කරණින් යුතු වේද හිතම කැමැති වන්නේ මම ෂේයෝ නිරයත් මේ ෂේයෝ තිරසංයෝනියත් මේ ෂේයෝ ප්‍රේත විෂයත් මේ ෂේයෝ අපාය දුක්ගති විනිපාතයත් එක්ක විවසවන වෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි. තෙමීම පවසන්නේ තමාටම දැනගන්න පුළුවන් දහම් කැඩපතක් තමයි මෙතෙන්දිත් පෙන්නලා දීලා තියෙන්නේ. මෙසේ වදාළ කල්ලි වේලුද්වාරයක බමුණු ගැහැවිය භාග්‍යවතුන් වහන්සේට මේ සැලකල බවත් ගෞතමයන් වහන්සේ තාමෙනි බවත් ගෞතමයන් වහන්සේ තාමෙනි අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් ගෝතම සේයතාපි භෝගෝතම යටි කුරුතියක් උඩු කුරු කරලා පෙන නිකුජිතං වා උකුජේ පටිච්චන්නං ආවිරය වහලා තින දෙයක් විවර කරලා පෙන්වනවා වගේ අන්ධකාරයේ වා තේල පජ්ජෝතන් දහරේ අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැක්කම චක්කුමන්තෝ රූපහානි දක්ඛින්ති ඇස් ඇතිය යන්නේ රූපේ මනා ලෙස දකින්න පුළුවන් වෙනවා මේ රූපේම. ඉතින් රූපානි දක්ඛින්ති ඒව මේ තම්බෝතා ගෝතමේ අනේක පරයයන්ෙක් ආකාරයෙන් ධර්මයේ ප්‍රකාශ කරා අද පටන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය සංඝය සරණ යනවා දිවි හිමියෙන් සරණ ගිය අප උවසුන් කොට දරණසේක්වායි. ඔන්න ඔය ටික තමයි එතකොට අපිට කරගන්න තියෙන්නේ ඉස්ලාම මේ දිවි හිමියෙන් සරණ ගිය උපාසක උපාසිකාව බවට පත් වෙන්නට. එතකොට මේක පැවිදි අය සඳහා නෙවෙයි මේ දේශනාව තියෙන්නේ කාටද මේ ගිහි අය උපාසකෙක් වෙන ආකාරය. ඒ නිසා මෙන්න මේ මූලිකාංග ටික අපි හරියට හදාගෙන Tamanටම මේ සංසාර දුකින් එතර වෙන්නට පුළුවන් කොහොමද කියන ආකාරය මේ සූත්‍ර දේශනාවලදී අපිට පෙන්නලා දෙලා තියෙන්නේ. ඒ නිසා හැමදෙනාම දක්ෂ වෙන්න තුන මේවා නිතර නිතර බලලා අධ්‍යයනය කරලා ඒ තුල හික්මලා කටයුතු කරගෙන මේ සසර දුකින් නිදහස්වලම නිවනින් සැනසීමට හැමදෙනාටම මේ උතුම් වේලුද්වාර වර්ගයේ වේලුද්වාරයක සූත්‍රය ඉවහල් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී මඟඵල නිවනින් සැනසීමට මේ පුණ්‍ය ශක්තිය හේතුපකාරක ධර්මයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පියන් ලොකු ස්වාමීන් වහන්සේටත් ආරණ්‍ය වාසී ලංකාවාසී ලෝකවාසී සියලු භික්ෂු උපාසක උපාසක සිවණ පිරිසටත් විශේෂයෙන්ම අපේ මේ කටයුතු කරගෙන යනකොට බොහෝ තමන්ගේ කාලය කැප කරමින් අපිට උපකාර කරන අපේ පින්වත් මන්ජි ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ මව්දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන්ටත් මේ උතුම් පින නිවෙනින් සැන නිරෝගී සම්පත් ලබන්න හේතුපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද පුණ්‍ය අනුමෝදන් කිරීමක් සිදු කරනවා මේ ලෝකේ පුරා පැතිරි යන මේ වසංගත තත්ත්ව නේද? ලැබුගිනි ඒ වගේම සුලිකොනාටු භූමිකම්පා ඒ වගේම විපත්තියට පත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ ලෝකයේ තුල නැවත මේ සීලය ස්ථාපිත කළ මේ තුනුරුවන් ගුණ ටික නැවත මේ භූමිය තුල ස්ථාපිත වෙනවා නම් මේ දුක් කරදර නිදහස් වෙන්න බොහෝ දුරට අපට හැකියාව ලැබෙන නිසා ඒ හැම දිනාටමත් මේ විපත්ති වලින් දුර වෙලා ගුණ දහම් වඩා ගන්න අපත් මේ රැස් කළ පුණ්‍ය ශක්තියින් හේතුපකාර වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ආශිර්වාද කරමු. තෙරුවන් සරණයි.